රොකී කතාවේ අවසාන කොටසේ මොකද වෙන්නේ? වීඩියෝ එකට යන්න කලින් තාමත් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න යාළුවනේ. ඉතින් හනුවස් ජෝන්ට කෙලින්ම ඇටැක් කරන්න යනවා. මොකද මේ වන විට හැමදේම පිටට යන බව, ඒ කියන්නේ ඔත්තු පිටට යන බව හොඳටම හනුවස් දන්නවා. ඉතින් කොහොම වුණත් දුර්ග තමයි ප්ලෑන් කරන්නේ අන්තිම සටන. ඉතින් හිතා ගන්න බැරි ප්ලෑන් එකක් තමයි ගහන්නේ. ඉතින් චාලිත් හිතුව නැති දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ජෝන්ට දීපු ඔක්කොම ඔත්තු බොරු වෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇටැක් කරන්නේ අමුතුම ගේම් එකකට. ඉතින් කොහොම වුණත් පොලිසියේ ජරාලු ඕයිසි මහත්තයා කරන්නේ චාලිගේ කීමට වැඩ කරන එක. ඉතින් බිඳුර මැරුවෙත් අන්න ඒ නිසා. ඉතින් ජෝන්ගේ හිත දිනා ගන්න තමයි චාලි මේ වැඩේ කරේ. ඉතින් කොහොම වුණත් චාලිගේ ප්ලෑන් ඔක්කොම අවුල් යනවා. ඉතින් අනුවස් දුර්ගා ඒ සෙට් එක එකතු වෙලා ක්‍රිෂ් එකතු වෙලා මේ සටන අන්තිමට ජය ගන්නවා. ඉතින් හිතා ගන්න බැරි දෙයක් තමයි ඇමතිතුමාටත් සිද්ධ වෙන්නේ. අපි බලමු ඉදිරියේදී සිද්ධ වෙන කොටස මෙන්න මේ වගේද කියලා.